ඒක ඉතාම පහසුයි. 1954 කියලා අපගේ හොට්ලයින් එකක් තියෙනවා. ඒකට පැය 24 පුරාම කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපේ වෙබ් අඩවිය හරහා එහි තිබෙනවා ඒ වෙබ් අඩවියට ගියාම දුරකථන අංක, ඊට අමතරව ඊමේල් පණිවිඩ, ඒ සියල්ලම හරහා අපිට පැමිණිලි ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කාර්යාලයට ඇවිල්ලා පැමිණිලි ලබා දෙන්න පුළුවන්. ඒ මුකුත්ම නැතුව අඳුම ගානේ නිර්නාමික ලිපියකින් හරි තොරතුරු ලබා දෙන්න පුළුවන්. මොකද නව පනත යටතේ අපිට නිර්නාමිකව ලැබෙන දෙයක් සම්බන්ධයෙන් පවා අපිට විමර්ශන කරන්න පුළුවන්. අපිට ලැබෙන තොරතුරක් සම්බන්ධයෙන් පවා විමර්ශන කරන්න පුළුවන්. කොමිෂන් සභාවට සමහර දේවල් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොමැතිව පවා විමර්ශන ආරම්භ කරන්න පුළුවන්. ඒ තරම් බලතල දීලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ තොරතුරු අපිට ලබා දෙන්න. ඒ තොරතුරු ඔස්සේ අපිට විමර්ශනයක් සිදු කරන්න පුළුවන්. මේකේ තව දෙයක් මම ඔබට කියන්නේ. මේ තොරතුරු ලබා දෙන්න කිව්වම සමහර වෙලාවට අපේ විෂයපතේට වැටෙන්නේ නැති බොහෝ දේවල් අපිට කියනවා. එතකොට සමහර වෙලාවට අපිට පැමිණිලි එනවා. දැන් ඔබට කිව්වොත් මේ මාස 4 ඇතුළත පැමිණිලි 1700ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒවෙන් අපිට විමර්ශන කළ හැකි තත්ත්වයේ තියෙන 200 ගණන්. එහි තේරුම මොකද්ද? සමහර වෙලාවට මිනිස්සු තමන්ගේ දුක අල්ලස් කොමිසමට කියනවා.